අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ මේ DSLR කැමරාවක තියෙන බේසික් බටන් ටික සහ ඒවායේ ෆන්ක්ෂන්ස් ටික. ඉතින් කියන්න ඕනේ මම පාවිච්චි කරන්නේ මේක එක්ස්ප්ලেইন කරන්න Canon 70D කියන කැමරාව. ඉතින් ඕගොල්ලෝගේ කැමරාවේ බටන් එක තියෙන තැන සහ ඒකේ ෆන්ක්ෂන් එක ගොඩ සමානයි. නමුත් බටන් එක තියෙන තැන සහ ඒකට කියන නම චුට්ටක් විතර වෙනස් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ Nikon එහෙම නැත්නම් Sony කැමරාවක් පාවිච්චි කරනවා නම්. ඉතින් විශේෂයෙන්ම දැනගන්න ඕන දේ තමයි මේ බටන් එකේ තියෙන ෆන්ක්ෂන් එක. ඉතින් ඔයගොල්ලෝගේ යූසර් මැනුවල් එක බැලුවට පස්සේ එහෙම නැත්නම් පොඩ්ඩක් තව ඉන්ටර්නෙට් එකේ ඔයගොල්ලෝගේ පර්ටිකියුලර් කැමරාවේ මොඩල් එක ගහලා බැලුවට පස්සේ ඒ බටන් එක තියෙන තැන හොයාගන්න පුළුවන්. ඉතින් මම විස්තර කරන්න හදන්නේ ජෙනරලි ඒ කියන්නේ ඕවර්ऑල් එකක් හැටියට කොහොමද මේ කැමරාවක් ෆන්ක්ෂන් වෙන්නේ කියලා. හරි මුලින්ම අපි බලමු මේකේ මේ අපි කතා කරා SLR කැමරාවක තියෙන විශේෂත්වය තමයි මේ ලෙන්ස් එක මාරු කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් කැමරාවක් ගත්තට පස්සේ මේකට කිට් ලෙන්ස් එකක් කියනවා. මේ තියෙන්නේ මේ කැමරාවට ආපු කිට් ලෙන්ස් එක 18-135 STM කියන ලෙන්ස් එක. ඉතින් අපි බලමු මේකේ එකින් එක කොහොමද මොනවද මේකේ තියෙන්නේ සහ මේ බටන් වලින් මොනවද වෙන්නේ කියලා. මතක තියාගන්න මෙතෙන්දි මම කරන්නේ බටන් එක ගැන හැඳින්වීමක් විතරයි. උදාහරණයක් හැටියට මම ෂූටින් මෝඩ් එකේ බටන් එක පෙන්නනකොට මෙතෙන්දි කියන්නේ මේක ෂූටින් මෝඩ් එක සිලෙක්ට් කරන එක කියලා විතරයි. හරි. ඊට පස්සේ දැන් මේ ලෙන්ස් එක ගලවන්නේ කොහොමද? දැන් මේ තියෙන ලෙන්ස් එක ගලවන්නේ මේ මෙතන තියෙන බටන් එක එකපාරක් ප්‍රෙස් කරන්න. මතක තියාගන්න මේක ප්‍රෙස් කරන ලෙන්ස් එක අල්ලගෙන ඉන්න. ප්‍රෙස් කරලා මේ ලෙන්ස් එක මේ පැත්තට මෙහෙම කරකවලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි කැමරාවේ ලෙන්ස් එක මාරු කරනකොට කොයි වෙලාවකවත් දූවිලි තියෙන තැනක ඉඳගෙන මේක කරන්න එපා. මොකද මේ ලෙන්ස් එක ඩිටැච් කරපු ගමන්ම මේ ලෙන්ස් එකේ බෑක් සයිඩ් එක සහ මේ කැමරා එකේ මේ මිරර් එක තියෙන පැත්ත එළියට ඕපන් වෙනවා. ඉතින් දූවිලි තියෙන පරිසරයක ඉඳන් මේ වැඩේ කළොත් එහෙම ලෙන්ස් එක ඇතුළට වගේම කැමරා එක ඇතුළටත් දූවිලි යන්න පුළුවන්. ඉතින් ගොඩක්ම හොඳයි කොහෙදි කරත් තමන්ගේ පැත්තට මේක බොඩි එක හරවගෙන කරන්න පුළුවන් නම්. ඉතින් ඒක තමන්ට තියෙන ප්‍රැක්ටිස් එක. හැබැයි තමන්ගේ පැත්තට බොඩි එක හරවගෙන මේක හැන්ඩල් කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා පරිස්සමින් මේ වැඩේ කරන්න ඕනේ. දැන් ලෙන්ස් එක අපි ගලවගත්ත කියමුකෝ. ඊට පස්සේ ලෙන්ස් එක දාන්නේ කොහොමද? Canon වල නම් මේ තියෙන APS-C sensor කැමරාවල EFS වර්ගයේ ලෙන්ස් එකේ මේ මෙතන තියෙන පොඩි ඩොට් එකක්. මේ ඩොට් එක මේ කැමරාවෙත් තියෙනවා මෙතන ඩොට් දෙකක්. right? මෙතන සුදු පාට ඩොට් එකක් තියෙනවා මෙතන රතු පාට ඩොට් එකක් තියෙනවා. ඉතින් මේකේ තියෙන සුදු පාට ඩොට් එකක් විතරයි. මේ ඩොට් එකට ඩොට් එක එක ළඟට හිටින්න තියන්න ඕන. තියලා ඊට පස්සේ පුළුවන් මෙහෙම මේ පැත්තට කරකවන්න. එතකොට එහෙම කරකවුවට පස්සේ ලෙන්ස් එක ලොක් වෙනවා. තමන්න පොඩ්ඩක් අනිත් පැත්තට කරකවලා බලන්න පුළුවන්. මේක එහෙම වෙනවද කියලා. අනිත් පැත්තට ගැලවෙනවද කියලා. මට මතක විදිහට හරියටම ෂුවර් නැහැ. Nikon වල මේක වෙන්නේ අනිත් පැත්තට. අනිත් පැත්තට තමයි ලෙන්ස් එක මවුන්ට් කරන්න තියෙන්නේ. ඉතින් අපි ෆුල් ෆ්‍රේම් ලෙන්ස් එකක් ගත්තොත් එහෙම ෆුල් ෆ්‍රේම් ලෙන්ස් එකේ තියෙන රතු පාට ඩොට් එකක්. එතකොට අපි ඒක මේ රතු පාට ඩොට් එකට තියලා තමයි කරකවන්න ඕනේ. ඉතින් එහෙම තමයි අපි ලෙන්ස් එකක් හයි කරන්නේ. ඊට පස්සේ කැමරාවේ සාමාන්‍යයෙන් බැටරිය මාරු කරන්න තියෙන්නේ ඕනම කැමරාවක යටිපැත්තෙන්. ඉතින් මේ බැටරිය තමන් ගොඩක්ම හොඳයි. මේ අලුතෙන් බැටරි එකක් ගත්තට පස්සේ මේ බැටරි එක පාවිච්චි කරන ගත්තු දවස මාක පෙන් එකකින් මාක් කරනවා නම්. මොකද සාමාන්‍යයෙන් මේ බැටරිය අවුරුද්දක් එකමාරක් දෙකක් විතර යනකොට මේක ලයිෆ් ටයිම් එක චුට්ටු චුට්ටු අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අපිට හරියටම දැනගන්න පුළුවන් මේ බැටරිය කවදාද ඉස්සෙල්ලාම පාවිච්චි කරේ කියලා. ඉතින් ඊට පස්සේ මෙමරි කාඩ් එකක් දාගන්න ඕනේ. ඒවා ඉතින් සාමාන්‍යයෙන් හොයාගන්න ලේසි කොහොමද කරන්න කියලා. අපි පටන් ගමු ෂූටින් ඩයල් එකෙන්. ඉතින් මේකේ අපි ගත්තොත් එහෙම කැමරාව දැන් මම ඔන් කරලා තියෙන්නේ. එතකොට පළවෙනි එක තමයි කොළ පාටෙන් තියෙන A+ එහෙම නැත්නම් ඔටෝ කියන මෝඩ් එක. ඉතින් ඔටෝ මෝඩ් එකේදී වෙන්නේ මොකද්ද කියන එක හැමෝම වගේ දන්නවා. විශේෂම දේ තමයි මේ B කියන මෝඩ් එක. Canon වල නම් මේක තියෙන්නේ B කියලා. මේ කියන්නේ බල්බ් මෝඩ් එක. මේකෙදි වෙන්නේ අපි ෂටර් බටන් එක ප්‍රෙස් කරලා තියෙන තාක්කල් අපිට පුළුවන් ෂටර් එක ඔන් කරලා තියාගන්න. මේ මම දැන් ෂටර් බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්නේ. දැන් ෂටර් එක ඔන් වෙලා තියෙන්නේ. අතහැරියම තමයි ෂටර් එක රිලීස් වෙන්නේ. ඉතින් මෙතන උඩ ගත්තට පස්සේ තියෙනවා AF කියලා බටන් එකක්. මේ AF බටන් එකේදී වෙන්නේ මේක ඔටෝ ෆෝකස්. ඉතින් මේකත් කැමරා බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට මේ පාවිච්චි කරන නම් පොඩ්ඩක් විතර වෙනස් වෙනවා. හැබැයි කාර්යය එකමයි. ඒතර සාමාන්‍යයෙන් මේක තියෙන one shot කියන මෝඩ් එක. ඒ කියන්නේ one shot කියලා කියන්නේ අපි එක ෂොට් එකක් ගත්තට පස්සේ ඒ කියන්නේ අපි ෆෝකස් කරන තැනට ෆෝකස් එක හිටලා තියෙනවා. ඉතින් ඒක ෆෝකස් එක ෆලෝ කරන්න යන්නේ නැහැ. ඉතින් ඊළඟ එක තමයි මේ AI focus කියන එක Canon වල නම් AI focus කියන්නේ artificial intelligence focus කියන එක. ඉතින් ඒ වෙලාවේදී කැමරාව තීරණය කරනවා මොකද්ද ෆෝකස් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක චුට්ටක් විතර අපි එච්චරම පාවිච්චි වෙන්නේ නැති එකක්. හැබැයි ඊළඟ තමයි AI servo කියන එක. AI servo කියන එක තමයි ගොඩක් වෙලාවට මම නම් පුද්ගලිකව පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ඉවෙන්ට් එකක් වගේ ෂූට් කරනකොට. මොකද එතෙන්දී අපි සබ්ජෙක්ට් එකට ෂූට් කරාට පස්සේ කැමරාවට පුළුවන් ඒ සබ්ජෙක්ට් එක ෆලෝ කරගෙන යන්න. ඊට පස්සේ තියෙනවා drive mode එක. ඉතින් drive කියලා කියන්නේ මෙතෙන්දී ඇත්තටම
ඉස්සෙල්ලා කතා කරේ ඔටෝ ෆෝකස් මෝඩ් එක ගැන. එතකොට මේ තමයි ඩ්‍රයිව් මෝඩ් එක. මේකෙත් ඔප්ෂන් කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් මුලින්ම ඔයගොල්ලන්ට පෙනෙයි සිංගල් ෂොට් කියන එක. ඒ කියන්නේ ඒකෙන් කියවෙන්නේ සිංගල් ෂොට් එකක් ඔය එකයි එක ඒ කියන්නේ ප්‍රෙස් කරාම එකපාරයි වදින්නේ. ඊළඟට අපිට යන්න පුළුවන් ඊට පස්සේ අර පොඩි කොටු ගොඩක් එක්ක එච් අකුරක් එනවා. ඒ කියන්නේ කන්ටිනියස් ෂූට් කරන්න පුළුවන්. එතකොට සාමාන්‍ය විදිහට සද්ද ඇහෙනවා මේ. ඔය සාමාන්‍ය විදිහට අපිට සද්ද ඇහෙනවා. එතකොට ඊළඟ මෝඩ් එක තමයි එච් අකුර නැතුව පොඩි කොටු ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට right එතකොට ඒ කියන්නේ high speed ම නෙමෙයි. නමුත් ටිකක් විදිහට slow විදිහට continuous shoot වෙනවා. ඒතර මේ වගේ ෆොටෝ කීයක් තප්පරයකට ගන්න පුළුවන්ද කියන එක කැමරා එකේ ස්පෙක් එකත් එක්ක තීරණය වෙන දෙයක්. ඊට පස්සේ තියෙනවා මේ කොටුවක් එක S අකුර. මේකෙන් කියන්නේ silent shooting කියන එක. ඉතින් හැබැයි ඇත්තට මේක silent නැහැ. පොඩි quiet ගතියක් තමයි තියෙන. කියන්නේ සද්ද අඩුයි. ඉස්සෙල්ලා සාමාන්‍ය ෂොට් එකකට සද්ද අඩුයි. ඊට පස්සේ තව තියෙනවා ටයිමර් මෝඩ් එක. ඒ කියන්නේ අපිට මේ self photo එකක් ගන්න ඕන නම් මේකෙන් අපිට පුළුවන් කැමරා එක සෙට් කරලා තියලා බටන් එක ප්‍රෙස් කරලා තියලා එන්න. එතකොට ඒ තප්පර ගන්නට පස්සේ ෆොටෝ එක ඔටෝමැටිකලි වදිනවා. ඊට පස්සේ ඊළඟට තියෙන්න පුළුවන් බටන් එකක් ISO කියලා. ඉතින් ISO කියන නම් තුනෙන් තියෙන්නේ මේ ISO setting එක හදන්න කැමරාවේ. ඉතින් ඒක වෙනස් කරන්න හැටි තමයි එතනින් තියෙන්නේ. ඉතින් අපිට ඒක ඔටෝ මෝඩ් එකට ඔටෝ කියලා දාන්න පුළුවන් සමහර කැමරාවල. ඒතකොට ඔටෝ කිව්වට පස්සේ කැමරාව තීරණය කරනවා මොකද්ද අපි ෆොටෝ එකට දෙන්න ඕන එක්ස්පෝෂර් එකට දෙන්න ඕන ISO value එක කියලා. ඉතින් අපිට මෙනු එකකින් ගිහිල්ලා හදන්න පුළුවන් මිනිමම් සහ maximum ISO values මේ auto mode එකේදී යන්න පුළුවන්. ඉතින් ඊළඟට තියෙනවා මෙතනින් metering mode එක select කරන්න. එතකොට මේ metering mode එක select කරාට පස්සේ අපිට පුළුවන් මෙතන metering mode එක spot metering, evaluate metering, partial metering කියලා ඔයගේ වෙනස් කරන්න. ඉතින් මේවයි මේ නම් මේ එන මේවට කියන නම කැමරා බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වෙනස් වෙනවා. ඉතින් එකම බ්‍රෑන්ඩ් එකක් ඇතුලේ මොඩල් අතර වෙනස් වෙන්නේ නැහැ. නමුත් වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් Canon වල පාවිච්චි කරන්නේ ඔය evaluated metering කියන ඒ කියන්නේ evaluated metering, partial metering කියන මෝඩ්ස් එක තමයි Canon වලදී පාවිච්චි වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ කැමරා එකෙන් තියෙන පොඩි බල්බ් එකක් මෙතන. ඉතින් මේ බල්බ් එකෙන් වෙන්නේ මේ ඩිස්ප්ලේ එක ලයිට් කරගන්න පුළුවන් අපිට රෑ වෙලාවක. දැන් අර මම පහුගිය දවසක හඳේ ෆොටෝ එකක් ගත්තා. ඉතින් ඒ වෙලාවට සාමාන්‍ය අපේ ලීන වෙලාවට අපිට පේන්නේ නැත්තම් ඩිස්ප්ලේ එක අපිට පුළුවන් මේක පාවිච්චි කරලා මේක වෙනස් කරගන්න. දැන් මේ කැමරාවේ මෙතන එක ඩයල් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තව ඩයල් එකක් තියෙනවා. ඉතින් සමහර කැමරාවල එක ඩයල් එකයි තියෙන්නේ. එතකොට එතෙන්දි වෙන්නේ මේ මෙතන මේ සිලෙක්ට් කරන මෝඩ් එක. දැන් මෙතන අපි මැනුවල් මෝඩ් එකට දැම්මොත් එහෙම ඊට පස්සේ මෙතෙන්දි මැනුවල් මෝඩ් එකේදී මේ උඩ ඩයල් එකෙන් ෂටර් ස්පීඩ් එක වෙනස් වෙනවා. යට එකෙන් අපචර් එක වෙනස් වෙනවා. හැබැයි අපි අපචර් පැරටි වගේ මෝඩ් එකකට දැම්මට පස්සේ අපිට උඩ ඩයල් එකෙන් විතරයි වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ යට ඩයල් එක වැඩ කරන්නේ වෙනත් වැඩකට. මම මේක කියලා දෙන්නම් මොකද්ද කියලා. ඊළඟට මෙතන තියෙනවා බැක් පිටිපස්සේ අපිට බැක් ලයිට් එක බැක් ස්ක්‍රීන් එක ඔන් කරගන්න ඕන නම් ඒ කියන්නේ අපි මෙතන view finder එකෙන් බලලා ෆොටෝස් ගන්න නම් එහෙමයි. එහෙම නැතුව අපිට ඩිස්ප්ලේ එකෙන් බලලා ෆොටෝස් ගන්න ඕන නම් මේක එකපාරක් ප්‍රෙස් කරාට පස්සේ ඩිස්ප්ලේ එක ඔන් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ පැත්තට මේ ස්විච් එක දැම්මට පස්සේ මේ කැමරා එක වීඩියෝ රෙකෝඩ් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ බැක් පිටිපස්සේ තියෙන බටන්ස් වලින් මෙතන තියෙනවා AF on button එක. මේ මෙතන තියෙනවා focusing point select කරන්න පුළුවන්. මේ මෙතන නම් මේ තුන්වෙනි කෙළවරේ තියෙන බටන් එක මේ පොඩි කොටු ටිකක් එහෙම ඇඳලා තියෙනවා. මේකෙදි වෙන්නේ මේක අරගෙන view finder එකෙන් බැලුවට පස්සේ අපිට පේනවා ඇතුලේ කොටු ටිකක්. ඉතින් මේ කොටු වලින් තමයි තීරණය වෙන්නේ මේ මෙතන කොහොමද මේකේ ફોකසින් එක වෙන්නේ කියලා. ඉතින් අපිට මේක පාවිච්චි කරලා පුළුවන් සාමාන්‍යයෙන් ફોකසින් පොයින්ට්ස් එහාට මෙහාට මූව් කරන්න. ඉතින් ඒක කැමරාවේ තියෙන number focusing points ගන්නව වෙනස් වෙනවා. ඒ වගේම තමයි අපිට කියන්න පුළුවන් මේක center focusing point, ඒ කියන්නේ single focusing point එකකට set කරනවද? එහෙම නැත්නම් මැද තියෙන focusing points ටිකට විතරක් අරන් යනවද? එහෙම නැත්නම් කෙනෙක්ගේ ඇහැට එහෙම නැත්නම් කුරුල්ලෙක් වගේ shoot කරනවා යාගේ ඇහැට වගේ කොහට හරි එක තැනකට අපිට focus point එක move කරන්න ඕනද කියලා. ඒක කරන්නේ මෙහෙමයි. මේක press කරාට පස්සේ මේ ස්ක්‍රීන් එකෙන් පේනවා අපිට මේ රතු පාටට කොහොමද focusing point තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ ඉස්සරහා බටන් එක මේ මෙතන තියෙන කොටු බටන් එක පාවිච්චි කරලා අපිට පුළුවන් ඒක එහාට මෙහාට මේ වගේ වෙනස් කරන්න. මේ තියෙන්නේ. ඉතින් මෙතන බටන් එක press කරන විදිහට මෙතන අපි selected ද එහෙම නැත්නම් AF focusing ද එහෙම ඒ විදිහට මාරු වෙනවා. ඉතින් ඊට ඒ වගේම මේ focusing point එකක් අපිට හැර මෙහාට ගෙනියන්නත් පුළුවන්. ඉතින් මේව හැබැයි කැමරාවේ තියෙන කැමරාවෙන් කැමරාවට ෆීචර්ස් අනුව වෙනස් වෙනවා.
ඊට පස්සේ මේ මෙතන තියෙන ෆ්ලොක් කියන එකක් මේක ගොඩක් අය මේ ඔන් කරගෙන දුක් විඳින ප්‍රශ්නයක්. දැන් මම මේ කැමරාවේ මම මැනුවල් මෝඩ් එකේ ෂූට් කරන්න ගිහිල්ලා මම මෙතන මේ ලොක් එක ඔන් කරනවා. දැන් මගේ ඇපර්චර් වැලියු එක තියෙන 8යි කියලා. දැන් මම ෂටර් එක ගෙනහිල්ලා ෂටර් එක වෙනස් කරන්න දෙනවා. හැබැයි මම මේ ඩයල් එක ටර්න් කරාට මගේ ඇපර්චර් වැලියු එක වෙනස් වෙන්නේ නැහැ. මොකද මම ඇපර්චර් එක මෙතනින් ලොක් කරගෙන ඉන්න හින්දා. මම මේ ලිවර් එක මෙතනින් ආයි පහළට දානවා. පහළට දාලා මේ ඩයල් එක කරකවද්දී මේ එතකොට වැලියු එක යනවා. ඉතින් මේක ගොඩක් අය මගේ කැමරාවේ ඇපර්චර් එක වෙනස් කරන්න බෑ කියලා ගොඩක් වෙලාවට මේ එන ප්‍රශ්නයක් මේක. මේකෙන්දි වෙන්නේ මෙන්න මේ ලොක් එකෙන් තමයි ඒ ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් මේ ලොක් එකක් නැත්තම් කවන්න නැහැ. හැබැයි Canon කැමරා ගොඩක් වෙලාවට මේ ලොක් එක තියෙනවා. ඉතින් ලොක් එක පාවිච්චි කර ලොක් එක තියෙන වෙලාවට මෙන්න මෙහෙමයි. ඉතින් ඊට පස්සේ මේ මෙතෙන් මේ පැත්තට ගියොත් එහෙම මේ මෙතන තියෙනවා depth of field button එකක්, view කරන්න පුළුවන් button එකක්. ඉතින් මේකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් අපි ෆොටෝ එක ගන්න වෙලාවේදී ෆොටෝ එක ගන්න කලින් අපිට depth එක preview කරලා බලන්න පුළුවන් DOF preview button එකක් තියෙන්නේ. ඉතින් අපිට මේ කැමරාවේ නම් තියෙනවා built-in flasher එකක්. මෙතන මේ button එකක් තියෙනවා. මේ button එක press කරාට පස්සේ මේ built-in flasher එක on වෙනවා. ඉතින් ෆොටෝ එකක් ගනිද්දි මේක automatically flash වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය lens එකේ එනවා මෙතන මේ AF MF කියලා button එකක්. මේකෙන් වෙන්නේ auto focus ද manual focus ද කියන එක. ඉතින් සාමාන්‍යයෙන් අපි ෆෝකස් එක මැනුවල් ෆෝකස් තියාගන්න වෙලාවල් ගොඩක් වෙලාවට තියෙනවා සාමාන්‍යයෙන්. මොකද අපිට ෆෝකස් එක වෙනස් වෙන්න අවශ්‍ය නැත්නම් ඒක උදාහරණයකට අපි වීඩියෝ එකක් වගේ රෙකෝඩ් කරන වෙලාවකදී අපිට පුළුවන් හරි තැනට ෆෝකස් කරලා එතෙන්ට මැනුවල් ෆෝකස් දාලා තිබ්බට පස්සේ අපේ සබ්ජෙක්ට් එකේ හැරෙමට හෙල්ලුණාට ෆෝකස් එක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ස්ටැබිලයිසර් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලෙන්ස් එකේ IF තියෙනවා නම් ඉතින් IS තියෙන ලෙන්ස් එකකදී මෙතන ස්ටැබිලයිස් ඉමේජ් ස්ටැබිලයිසර් එක ඔන් ඔෆ් කරන්න පුළුවන්. සාමාන්‍ය වෙලාවට ගොඩක් හොඳයි කැමරාව තමන් ස්ටෙඩි හෑන්ඩ් එකක තියාගන්න. ඒ කියන්නේ තමන්ට හුරු අතේ කැමරාව තියාගන්න. ඒ වගේම තමයි සාමාන්‍ය ෆීල්ඩ් එකේ ඉන්න වෙලාවක අපිට කරන්න පුළුවන් ටෙක්නික් එකක් තමයි මේ බෙල්ට් එක මෙහෙම අතේ ටිකක් පටලගෙන මේ කැමරාව මෙහෙම අල්ලන් ඉන්න එක. මොකද එතකොට වැරදිලවත් මෙහෙම කැමරා එක අතෑරුණොත් කැමරා එක බිමට වැටෙන්නේ නැහැ. ඉතින් සමහරු මේක කරේ දාගෙන යන ටිකක් අකමැති. ඉතින් ඒක තම තමන්ගේ පර්සනල් කැමැත්ත. හැබැයි කරේ දාගෙන යනවා නම් මෙහෙම කරේ දාගෙන යනවා නම් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් වෙලාට ප්‍රශ්න අඩුයි. හැබැයි ඉතින් ගොඩක් අය ඒකට අකමැති. සමහරු අර ස්ටයිල් එකටත් එක මෙහෙම තමයි දාගෙන යන්න කැමති. හැබැයි මෙහෙම දාගෙන යද්දී පරිස්සමෙන් මේ ලෙන්ස් එක දොරවල් වල පුටු වල එමෙන්න අනිත් මිනිසුන්ගේ ඇඟේ තියෙන ඔබ්ජෙක්ට්ස් වල වැදිලා ලෙන්ස් එක ඩැමේජ් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ලෙන්ස් එක විතරක් නෙවෙයි මවුන්ට් එක පිටින්ම ඩැමේජ් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ඉතින් ඔය 300 400 වගේ ටිකක් දිග ලෙන්සස් අපි පාවිච්චි කරනවා නම් ලෙන්ස් එකේ හැමතිස්සෙම ගොඩක් හොඳයි ලෙන්ස් එකේ. මොකද ලෙන්ස් එක ගොඩක් බරයි ඒ වගේ තැන්වල. ඉතින් ඒක නිසා මේ බර බෙදලා යන විදිහට කැමරාව බිම දෙවුවත් අල්ලගත්තත් අල්ලන එක තමයි හොඳම. ගොඩක් වෙලාවට මේ ලෙන්ස් එකේ එනවා අර කොලර් එකේ ට්‍රයිපොඩ් මවුන්ට් එක ගොඩක් අය ඒකෙන් අල්ලන් යනවා. ඉතින් මේ කොහොම හරි Taman තීරණය කරන්න ඕනේ මේ ලෙන්ස් මවුන්ට් එක ඩැමේජ් නොවෙන්න තියාගන්න. මොකද ලෙන්ස් මවුන්ට් එක ඩැමේජ් වුණොත් එහෙම ටිකක් විතර කරදර වැඩක්. ඉතින් අනිත් දේ තමයි සාමාන්‍යයෙන් කැමරාවේ මේ බෙල්ට් එක දාද්දි මතක ඇතුව හරියට බෙල්ට් එක ස්ටෙඩි දාගන්න. බෙල්ට් එක නිකන් තියලා ගැට ගහන්න එපා. මොකද මේක ඕන ඕන ගැස්මකදී කැමරාව බිම නොවැටෙන්න බෙල්ට් එක දාලා තියෙන්න ඕනේ. ඉතින් මේක මෙතන තියෙන මේක හොට් ෂූ එක. හොට් ෂූ එකට තියෙන ෆ්ලෑෂ් එකක් හයි කරන්න. ඉතින් මං හිතන්නේ pretty much අපි ඔක්කොම කවර් කරා. ඊළඟ වීඩියෝ එකකදී මම කියලා දෙන්නම් මේ කැමරාව කොහොමද ස්ටේබල් ෂොට් එකක් ගන්න මේ කැමරාව හරියට හැන්ඩල් කරන්න කියලා. එහෙනම් ඉතින් subscribe කරන්න, ඒ වගේම තමයි share කරන්න, comment කරන්න, ඒ වගේම තමයි අනිත් පැත්තට මේ වීඩියෝ එක බෙදා ගන්න. ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න.